A level විභාගය ළඟ එන නිසා ඔයාලට වැඩ කරන්න සුපිරි ප්ලෑන් එකක් අරගෙන තමයි මම අද ආවේ. ඔයාලගේ කාලය ඉතිරි කරන්න ඕන නිසා ඉතාමත් කෙටියෙන් වීඩියෝ එක හැදුවා. මෙඩිසින් යන්න, ඉන්ජිනියරින් යන්න, ලෝ ෆැකල්ටි යන්න ඒ වගේ ඕනම ඔයාගේ හිතේ තියෙන ටාගට් එකක් තියාගෙන ඉන්න තැනකට යන්න බලන් ඉන්න නංගිල මල්ලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. අනිවාර්යයෙන්ම ඒ තුනක් අරගෙන ඔයාගේ ටාගට් එකට යන්න මම මේ කියලා දෙන මෙතඩ්ස් තුන ෆලෝ කරන්න කියලා ආරාධනා කරනවා. ඔන්න මගේ පළවෙනි මෙතඩ් එක. ඔයා පාඩම් කරගෙන යද්දී ඔයාට තවමත් එක දිගට වැඩ කරගෙන යන්න බෑ. එහෙමේ දුවනවා. එළියට යන්න හිතනවා. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර හුරතලෙක් ඉන්නවා නම් එයාව බලන්න යන්න හිතනවා. ඔය වගේ ඔයාගේ කාලේ නාස්ති වෙන වැඩ. ඔයාගේ අතින් වැඩ කරගෙන යන අතරතුර ඔයාගේ අතින් සිද්ධ වෙනවා නම් මෙන්න මේ මම දැන් කියලා දෙන මෙතඩ් එක කරන්න. ඒ තමයි කැන්ඩල් මෙතඩ් එක. ඒ කියන්නේ ඔයාගේ පාඩම් කරන තැන කැන්ඩල් එකක් පත්තු කරලා ඒ කැන්ඩල් එක ඉවර වෙනකම් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා ටාගට් එකක් තියාගන්න. කැන්ඩල් එක ඔයාගේ ළඟමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාට පේනවා. මේ කැන්ඩල් එක ඉවර වෙනකම් අති ශීඝ්‍ර ඉගෙනුම් ක්‍රියාවලියක ඔයා නිරත වෙන්න ඕනේ. මෙතනදී ඔයා මතක තියාගන්න කැන්ඩල් එක එක්ක ඔයා පාඩම් කරගෙන යද්දී පුංචි විනාඩි 5ක විවේකයක් ගන්න. ඒක ඔයාගේ රූම් එක ඇතුළෙම චුට්ටක් එහාට මෙහාට ඇවිදලා එහෙම ඔයාගේ කම්මැලිකම යවා ගන්න. ඒ වගේම මේ මෙතඩ් එක රාත්‍රියේදී කරනවා නම් හොඳයි. එතකොට ඔයා නිදා ගන්න ඇඳට යන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. මොකද මේ දවස්වල වැස්සත් නිසා ගොඩක් කට්ටිය ඇඳට නිදා ගන්න යන්න බලනවා. හැබැයි මේ කැන්ඩල් එකත් පත්තු කරලා ඒකත් එකට මේක නිවෙනකම වැඩ කරනවා කියලා ටාගට් එකක් තියන් ඔයාට ආසාවෙන් උනන්දුවෙන් එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එක අවංකව හරියට කරලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩවල සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. හරි, ඊළඟ මෙතඩ් එක තමයි study with me challenge. ඒකෙදි ඕන තරම් වීඩියෝ channel තියෙනවා. study challenge පැය 2-3 තියෙන වීඩියෝ. ඒ වීඩියෝ වල පැය භාගයේ පැයේ කොටස් වලට කඩලා අතරමැද විනාඩි 5ක බ්‍රේක් එකකුත් දීලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා ඒකත් එක්ක එකට වැඩ කරගෙන යන්න. එතකොට ෆෝන් එක ඔබන ප්‍රමාණයට අඩු වෙනවා. මොකද ෆෝන් එකේ ඔයාගේ වීඩියෝ එක ප්ලේ වෙනවා. අනික ඒකේ ටයිම් එකක් තියාගෙන තමයි වැට්ටික් කරගෙන යන්නේ. වීඩියෝ එකේ ඉන්න ළමයා වැඩ කරගෙන යද්දී ඔයාටත් වැඩ කරන්න හිතෙනවා. පිස්සු වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඊළඟ මෙතඩ් එක තමයි මම ඔයාලට දෙනවා gift එකක්. ඒක තියෙනවා පහළ description board එකේ. ඒ වගේම comment section එකේ පළවෙනි comment එකෙත් මම pin කරලා ඇති. ඒකනුත් download කරගන්න පුළුවන්. මේ තියෙන මේ gift එක daily routine එකක් තමයි තියෙන්නේ. ඒක ඔයා මුලින්ම අද දවස සහ දිනය දාලා මුලින්ම තියෙනවා top priorities කියලා. ඔයා අද දවස තුල අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා හිතාගෙන ඉන්න එකක් හරි නැත්නම් කිහිපයක් හරි ලියන්න. ඒක කරලා ඉවර වුණාම අද දවස් අවසානයේ ඔයාට පේන කොටු ඇතුලේ ටික් එකක් දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා today's plans. ඒ කියන්නේ අද දවස් තුල කොහේ හරි යන්න හිතන් ඉන්නවා නම් අපි හිතමු lecture එකක් එක්කෝ ඔයාට ක්ලාස් යන්න තියෙනවා නම් රිවිෂන් එකක් යන්න තියෙනවා නම් ඒ වගේ මොකක් හරි plan එකක් හිතේ තියෙනවා නම් අද කරන්න ඒක ලියන්න. ඊට පස්සේ ඔයාට දවස් අවසානයේ පුළුවන් ඒකට ටික් එකක් හරි ඔයා ඒක කරා කියලා හරි ලියන්න. ඒ වගේම තව තියෙනවා මේකේ අද දවසේ වෙද එක. ඒ වගේම දවස තුල වතුර පානය කරපු ප්‍රමාණය එහෙමත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දවස තුල මූඩ් එක කොහොමද තිබ්බේ? ඒ වගේම ඔයා දවස තුල කරපු එක්සර්සයිසස් මොනවද? විශේෂයෙන්ම 5 minutes breathing test එක, ඒ වගේම මෙඩිටේෂන් එහෙමත් ඇතුළත් වෙනවා. ඉතින් ඔයා දවස තුල මේ කියන එක්සර්සයිස් එහෙම කරා නම් ඔයාට පුළුවන් එතනින් ටික් එකක් දාන්න. මේකේ අවසානයේදී තියෙන ඔයා දවස තුල grateful වෙන දේවල් මොනවද කියලා. විශේෂයෙන්ම ඔයා gratitude journal එකක් පවත්වාගෙන යනවා නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැති අයට පුළුවන් ඔයා විශේෂයෙන්ම grateful වෙන දෙයක් මෙතන සඳහන් කරන්න. ඉතින් මෙන්න මේ මෙතඩ් තුන තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනලා තිබුණේ. ඉතින් මේ මෙතඩ්ස් තුන පාවිච්චි කරලා ඔයාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Thanks for watching.